හයාලුවනේ කොහොමද ඔයාලට? අන්න ඉතින් අද මම තේ වෙලාවට හදාගෙන කන්න පුළුවන් රසම රස රුලන් ටොපි රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මේක හදන්න හරිම ලේසි. ඒ වගේම හරිම රසයි. ඉතින් අපි බලමු කොහොමද මේ රසම රස රුලන් ටොපි ටික හදාගන්නේ කියලා. මේකට අපිට අවශ්‍ය වෙන්නේ රුලන් ග්‍රෑම් 350ක්, කිරි මිලිලීටර් 100ක් සහ සීනි කෝප්පයක්. මුලින්ම රුලන් ටික අතුර ගන්න ට්‍රේ එකේ මම මේ විදිහට බටර් ටිකක් ගා ගන්නවා. මෙතනදී බටර් වෙනුවට පොල් තෙල් උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ට්‍රේ එකේ වගේම තුනී කරගන්න ඔයාලා පාවිච්චි කරන ස්පැචුලා වලත් මේ විදිහට බටර් ටිකක් හරි පොල් තෙල් ටිකක් හරි ගා ගන්න. දැන් අපි වාජනයක් ලිපේ තියාගෙන රුලන් ටික හොඳින් මේ විදිහට විනාඩි 4-5ක් වගේ අඩු ගින්දරේ බැද ගන්න ඕනි. රුලන් ටික ගොඩාක් කර කරගන්න එපා. ගින්දර වැඩි කරගෙන මේ රුලන් ටික බැද ගන්නත් එපා. විනාඩි 4-5ක් වගේ යනකොට හොඳ සුවඳක් එනවා. ඉතින් මේ වගේ ගානකට බැදුනට පස්සේ මම රුලන් ටික මේ විදිහට වෙන භාජනයකට අයින් කරගන්නවා. රුලන් ටිකත් අයින් කරගත්තට පස්සේ මම මේ භාජනයම ලිපේ තියාගෙන සීනි කෝප්පයත් එකතු කරගෙන ඒකට කිරි මිලිලීටර් 100ක් එකතු කරගෙන හොඳින් මේ විදිහට සීනි ටික දිය කරගන්නවා. මේ වෙලාවෙත් ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයේ ගින්දර තියාගෙන තමයි අපි මේ රුලන් ටොපි එක හදාගන්නේ. මේ විදිහට සීනි ටිකක් දිය වෙද්දී ලුණු ස්වල්පයක් සහ වැනිලා තේ හැන්දකුත් එකතු කරගෙන නැවතත් මේ කිරි ටික හොඳට හැඳිගා ගන්න ඕනේ. මේ විදිහට කිරි ටික හොඳින් බුබුලු දාගෙන එනකොට මම මෙතනදී කලරින් බිංදු 2-3ක් එකතු කරගන්නවා. මම තැඹිලි පාටක් තමයි එකතු කරගත්තේ. ඔයාලට කැමති පාටකින් මේ රුලන් ටොෆි ටික හදාගන්න පුළුවන්. මම ගොඩක් ලා පාටකට එන්න තමයි මේ වගේ කලරින් බිංදු 2-3ක් එකතු කරගත්තේ. නැවතත් දිගටම අපි මේ කිරි ටික හොඳින් හැඳිගා ගන්න ඕනේ. මේ කිරි මිශ්‍රණය අපි ටිකක් උක්කු වෙන තුරු තමයි මේ විදිහට සාමාන්‍ය ගින්දරේ තියාගෙන හැඳිගා ගන්නේ. ඉතින් මේ විදිහට හැන්දට අරගෙන බලන්න. ගොඩාක් දියට නැතුව සාමාන්‍ය උක්කු ගතියකට තියෙනවා නම් ඒක තමයි අපිට අවශ්‍ය වෙන පදම. මම මේ වෙලාවේදී ලිප ඔෆ් කරලා කලින් බැදගත්ත රුලන් ටික එකතු කරගන්නවා. මම මෙතනදී රුලන් ටික දෙපාරකට තමයි එකතු කරගන්නේ. මේ විදිහට රුලන් ටික හොඳින් කලවම් වුණාට පස්සේ ඉතුරු රුලන් ටිකත් එකතු කරගෙන නැවතත් හොඳින් කලවම් කරගන්නවා. මේ වෙලාවේදී මම ලිපේ ගින්දර අඩුම මට්ටමකට තියාගෙන තමයි මේ රුලන් ටික මේ විදිහට කලවම් කරගන්නේ. ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. හොඳටම අඩු ගින්දරේ තමයි තියාගන්න ඕනි. රුලන් ටික මේ වගේ එක ගුලියකට ආවට පස්සේ ඔයාට පුළුවන් කලින් බටර් ගාගත්ත ට්‍රේ එකේ මේ රුලන් ටික අතුර ගන්න. ඔයාට අවශ්‍ය ප්‍රමාණයකට අවශ්‍ය උසකට මේ ටික අතුරගෙන ඔයාට අවශ්‍ය ප්‍රමාණයේ කෑලි කපා ගන්න පුළුවන්. මේ ටික රස්නේ තියෙද්දිම ඉක්මනින් අතුරගෙන ඉක්මනින් මේ විදිහට කෑලි කරගන්න ඕනි. අවශ්‍ය ප්‍රමාණයේ කෑලි කපා ගත්තට පස්සේ මේ ටික හොඳින් නිවෙන්න දෙන්න. නිවුණට පස්සේ ඔයාට පුළුවන් කපාගත්ත කෑලි ටික මේ විදිහට වෙන් කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ රසම රස රුලන් ටොෆි එක හදාගන්න තියෙන්නේ. මේක හරිම රසයි. තේ වෙලාවකට කන්න හොඳම රස කෑමක් තමයි මේක. ඉතින් ඔයාලත් මේ විදිහට මේ රසම රස රුලන් ටොෆි එක හදලා බලන්න. කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.